මේ ගැනත් වචනයක් කියන්නම ඕනේ කියලා කල්පනා කළා. මොකද මේක නොකිය හිටියොත් හොඳ නැහැ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ලංකාවට වැඩම කළේ නැහැලු. එතකොට බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන තිබ්බෙත් නැහැලු. නාගදීපයට වැඩියොත් නැහැලු. කැලණියට වැඩියෙත් නැහැලු. කවුද මේ කියන්නේ? අර කැකිරාවේ සුදස්සන කියන හාමුදුරුවෝ. මේ බලන්නකෝ කියන කතාව. මේ බුදුහාමුදුරුවෝ ලංකාවට 3 වරක් ආවයි කියන කාරණාව පුරාවිද්‍යාත්මකව සනාථ වෙච්ච කාරණාවක් නෙවෙයි. ඉන්දිය මූලාශ්‍රයක කියන්නේත් නැහැ. අපි මේ යථාර්ථයත් එක්ක කතා කරනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේ ඒ කියන්නේ මහා වංශයේ සහ ඒ ලංකාවේ ලියවිච්ච සාහිත්‍ය කෘති ටික තමයි කියන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවට ආවයි කියන කාරණාව. හැබැයි මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ ලංකාවට ආවේ නැහැ කියලා ඇත්තටම. දැන් එතකොට හරි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා පුරාවිද්‍යාවෙන් සනාථ කරගෙන නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා සඳහන් වෙන මූලාශ්‍ර ග්‍රන්ථ කීපයක් තියෙනවා. එකක් තමයි පැරණි දීප වංශය. ওই දීප වංශයේ සටහන් වෙන්නේ අනුරාධපුර යුගයේ මහා විහාරීය භික්ෂූන් වහන්සේලා අතින්. එතකොට මේ දීප වංශයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය, ඒ වගේම දෙවන ලංකා ගමනය, තුන්වෙනි ලංකා ගමනය. ඒ කාලේ දීප වංශයේ සටහන් කරන භික්ෂුන් වහන්සේලා ඊට පෙර පැරණි ඉතිහාසයක් නොදැන සිටියා නම් ඒ සටහන මේ දීප වංශයට එකතු කරයිද? නැහැ. ඒ වගේම ඉන් අනතුරුව ওই දීප වංශයත් අනුසාරයෙන් මහා වංශයේ ලියන මහා නාම හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ 3 වතාවක් ලංකාවට වැඩම කළා කියන එක අයින් කරන්නේ නැතුව උන්වහන්සේත් ඒක මහා වංශයට එකතු කරලා තියෙනවා. එතකොට ඔය මූලාශ්‍ර අපිට හිතුණු විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ නිකන් සාහිත්‍ය කියලා. මේවා සාහිත්‍ය කෘති වල තිබ්බා කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ කියලා අපිට එහෙම නිකන් අපේ මේ ඉතිහාසයේ ගලවලා විසික් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එක එක්කෙනාට හිතුණු විදිහට. දැන් එතකොට ඊළඟට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සොයාගත් කාල නිර්ණය කළ පරීක්ෂණ තියෙනවනේ. දැන් දේවානම්පියතිස්ස යුගය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණය කරලා තියෙනවා. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා සැකසුණු ස්තූප, ඒ වගේම ආරාම පුරාවිද්‍යාවෙන් සොයාගෙන තියෙනවා ඒ පැරණි සෙල්ලිපි ආදී අනුසාරයෙන් යුක්තව. හැබැයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබඳව පුරාවිද්‍යාත්මක ඉතිහාසයක් නැති වුණාට අපිට ඉතිරි වෙච්ච ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිරි වෙච්ච ඉතිහාසය මේ මූලාශ්‍ර ග්‍රන්ථ තුල සටහන් වෙනවා නම් එතකොට ඒ මහියංගනේ, නාගදීපේ, කැලණිය, ශ්‍රීපාදේ වැනි සිද්ධාස්ථාන අදටත් පවතිනවා නම් ඒ විශ්වාසයේම ප්‍රමාණවත් වෙනවා මිනිස්සුන්ට මේ ශ්‍රද්ධාවෙන් ඒ තැන්වලට ගිහිල්ලා වන්දනාමාන කරගෙන පින් කරගන්න. හැම ආගමකම මිනිස්සු අදහන විශ්වාස කරන දේවල් තියෙනවනේ. දැන් අන්‍යාගමික අය ශ්‍රීපාදස්ථානයට යනවා. ඒගොල්ලන්ට ඒකට යන්න බාධාවක් නැහැ. එතකොට ඒගොල්ලොත් ගිහිල්ලා ඒගොල්ලන්ගේ දෙවියන් වහන්සේ කියලා වන්දනා කරනවා. අපේ බෞද්ධ අය ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද සටහන කියලා වන්දනා කරනවා. බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය, ශ්‍රද්ධාවත් එක්ක ගොඩනැගිච්ච විශ්වාසය බෞද්ධයන්ට තියෙනවා. අනිත් අයට ඇදහිල්ලක් එක්ක ගොඩනැගිච්ච විශ්වාසයක් තියෙනවා. අපි මේවට පහර එල්ල කරන්න හොඳ නැහැනේ. මේවා බොරු, මේවා වෙලා නැහැ, මේවා සිද්ධ වෙලා නැහැ කියලා ඇයි මේ අනවශ්‍ය කතාවල් මිනිස්සු අතරට මේ යොමු කරන්නේ? ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ගේ විශ්වාසවලට ශ්‍රද්ධාවෙන් කරන වන්දනාමාන ආදී කටයුතු වලට පහර හෙළන එක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. අනිත් එක තමයි අපිට තියෙන අනන්‍යතාවයක්, ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේ විකෘති කරන එක, ඒ ඉතිහාසයේ විනාශ කරන එක, ඒ ඉතිහාසයට ප්‍රතිවිරුද්ධ මතිමතාන්තර ඉදිරිපත් කරලා මේ මිනිස්සු තුල කැළඹිලි සැකසංකා උපද්දවන එක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒ කාරණා තේරුම් අරගෙන අපේ ස්වාමින් වහන්සේලා අවබෝධයෙන් කටයුතු කරાવી කියලා අපි විශ්වාස කරනවා.